හයි කොහොමද ඉතින් අද මම වීඩියෝෙන් කතා කරන්නේ iPhone 17 Air ගැන. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් දන්න ඇති iPhone 17 Air ගැන. ඉතින් ඒක ඇවිල්ලා තියෙන ලීක්ස් වෙච්ච දේවල් ටිකක් මම වීඩියෝෙන් කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝකට. වීඩියෝට යන්න කලින් මතක් කරනවා තාමත් මගේ YouTube channel subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහා පැත්තේ bell icon එක all press කරලා දෙන්න. මම කියන හැම වීඩියෝම notification එකක් ගෙන ගැනීම එක ඇතුළ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම කතා කරන පළවෙනි දේ තමයි කියන්නේ මේකේ කතා කරන්න තියෙන පළවෙනි ස්පීච් එක තමයි ඩිස්ප්ලේ එක. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා iPhone එක ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම ඩිස්ප්ලේ එක හොඳම ක්වොලිටි එකෙන් හදන iPhone ලගේ ඩිස්ප්ලේ. ඉතින් මේකේ ඩිස්ප්ලේ එකේ වර්ගය තමයි LTPO Super Radio XDR OLED 120 Hz. and 1 to 1 hertz doubly version එකක් තියෙනවා මේකේ කියන්නේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම මේකේ Dolby Vision තියෙනවා. ඉතින් අපිට මේ ගොඩක් හොඳ ෆීචර් කියන්නේ හොඳ කියන්නේ iPhone 17 එකේ අපිට මේ ගන්න පුළුවන් ගොඩක් ලොකු කියන්නේ ඒක කතා කරොත් එහෙම ගොඩක් ලොකු ෆීචර්ස් ටිකක් අපිට මේ ඩිස්ප්ලේ එකෙන් කරගන්න පුළුවන් හැකියාව අපිට මේ iPhone 17 Air එකෙන් දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම කතා කරන්නේ දෙවෙනි ෆීචර් එක තමයි මේකේ OS එක. ඉතින් මේක OS එක ඔයාලා දන්නා දැන් iPhone 16 එකේ ආවේ OS එක විදිහට iOS 18 එක. ඉතින් මේකේ iOS 19 එක තමයි එන්නේ. ඉතින් දැනට වැඩිදෙන ෆෝන් වලට එනවා. දැන් 16 එකටත් එයි. හැබැයි මේකේ ඉන්ක්ලූඩ් වෙලා ඉන්නේ iPhone එකේ iOS 19 එක. ඉතින් මේකේ chipset එක ගැන කතා කරොත් එහෙම Apple ලගේ A19 chipset එක තමයි මේකේ දීලා තියෙන්නේ. මේකේ CPU එක ගැන කතා කරොත් එහෙම XOZ Core කියලා CPU එක තමයි මේකේ අපිට සඳහන් වෙලා තියෙන්නේ. يعني අපිට දීලා තියෙන්නේ. ඉතින් මේකේ GPU එක ගැන කතා කරොත් එහෙම Apple GPU එක තමයි මේකේ සඳහන් يعني මේක දීලා තියෙන්නේ. හරි ඉතින් මම කතා කරන තුන්වෙනි ෆීචර් තමයි ඔයාලට content creators ලාට photography කරලා ෆොටෝස් දෙන්න කටියට ගොඩක් කටියට වැදගත් වෙන එකක් තමයි මම දැන් කතා කරන්නේ මේකේ memory එක ගැන. ඉතින් මේ memory එක ගැන කතා කරොත් එහෙම 1 to 8 GB 1 to 8 GB 12 GB 1 to 8 GB ROM සහ 12 GB RAM එකක් මේක සඳහන් يعني මේකේ තියෙනවා. ඔයාලට මේක ගොඩක් ඒවා ගන්න පුළුවන්. දැන් මේකේ 256 GB එකක් ගන්න පුළුවන් නැත්නම් 512 එකක් ගන්න පුළුවන් නැත්නම් 1 TB 2 TB එහෙම යනවා. හරිද? මේකේ RAM එක විදිහට 12 GB RAM එකක් තමයි මේකේ අපිට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කතා කරන්නේ එක තමයි ඔයාලා තාස කරන තමයි content creatorලා YouTubersලාට ගොඩක් අදහත් වෙන දෙයක් තමයි අපිට මේකෙන් ගන්න පුළුවන් වෙන වීඩියෝ quality එක. ඉතින් මේකේ main camera එක විදිහට එක camera එකයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ camera එක අපිට dual camera කියන්නේ එක camera එකක් තියෙන එක 48යි megapixel 48 එන 48යි megapixel මේකේ තියෙන කියන්නේ camera එකේ 26 mm wide sensor තමයි කියන්නේ wide sensor තමයි මේ camera එකේ include වෙලා තියෙන්නේ. ඉතින් මේකේ selfie camera එක පැත්තට ගියොත් megapixel 12ක millimeters 23ක camera එකක් බලා ගන්න පුළුවන්. මේ දෙකෙන්ම අපිට 4K 60 fps record කරගන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. ඉතින් අපිට මේකේ features ගැන කතා කරොත් එහෙම මේක ඔයාලා දන්නා ඇති Face ID තව මේකේ තියෙන ගොඩක් Bluetooth Wi-Fi ඔක්කොම මේකේ සඳහන් يعني අලුතෙන් එන ෆෝන් වල වගේම මේකේ දීලා තියෙනවා. හරි ඉතින් මම හිතනවා මේ කියලා දුන්න මම ඔයාලට කිව්ව ෆීචර්ස් වලින් ඔයාලට තේරෙන්නද කියලා iPhone 17 Air ගැන. ඉතින් තාම මේක හරියටම රිලීස් වෙලා නැහැ. ඉතින් මේකේ තියෙන ලීක්ස් ටික තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න ආවේ. ඉතින් කොහොමද මේ අද ගෙනාව වීඩියෝ එක? ඉතින් කොහොමද මේ ගෙනාව වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් දැම්ම පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාන්න. ඔයාලම හරි ෆීචර් ගැන දැනගන්න ඕන නම් ඉතින් මේ වීඩියෝට ලයික් එකක් දාලා අපිව subscribe කරලා තියාගත්තොත් මේ කියන වගේ features මේ වගේ හොඳ brand new videos ඔයාලත් බලා ගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහලා එන්න. Goodbye.